හෙල්ලෝ ඉතින් කොහොමද? කෝපම පරිප්පක මං ගෙනහලා නේද තිබුණේ. ඕන වෙලාවට නෑනේ. නෑ කියලා හිතලා ගෙනාවට මේ තිබිලා තියෙනවනේ. මෙන්න තවත් එකක් අපරාධ. මේව දැන් ඕන වෙන්නෙත් නෑ මෙච්චර. මේක පිටිපස්සට වෙලා තිබිලා මම දැක්කේම නෑ. ඒකත් පැනලා. මේ මොකද්ද මේකට ගහලා තියෙන්නේ? අයියෝ මොනවද දන්නෙත් නෑ. ඩේට් පැනලා දන්නෙත් නෑ. මේ වගේ දේවල් ඉතින් කොයි කුස්සියකත් අඩු වැඩි වශයෙන් තියෙනවා නේද? හැබැයි වුණාට ඔන්න අද මම මගේ බෑක් ස්ටොක් මැනේජ්මන්ට් සිස්ටම් එකෙන් මේකට උත්තරයක් අරන් ඇවිල්ලායි තියෙන්නේ. මේ වගේ ප්‍රශ්න සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන් ඔයාලට මගේ මේ ක්‍රමය මොකක්ද කියලා බලුවොත් මෙන්න මේ කපඩ් එකේ තමයි මම මගේ බෑක් ස්ටොක් එක තියාගෙන තියෙන්නේ. පැන්ට්‍රි එකේ දේවල් අඩු වුණාම මෙතනින් අරන් තමයි පැන්ට්‍රි එක රීෆිල් කරගන්නේ. ඉතින් බෑක් ස්ටොක් එකක් හරියට කොහොමද මේන්ටේන් කරන්න කියලා අද මම කියනවා. එතකොට ඔයාලට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ඔයාලට ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේක හදාගන්නේ. නැහැයි කියලා ලත වෙන්න දෙයක් නැහැ. ඒ වගේම ෆුඩ් වේස්ට් එකක් ඇති නොවන විදිහට මේක කරගන්න විදිහත් මම කියනවා. මුලින්ම මම තියෙන බඩු ටික ආපහු එළියට ඇදලා මෙතන පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයාගේ මෙහෙම කබඩ් එකක් අවශ්‍ය නැහැ. ඔයාගේ බෑක් ස්ටොක් එක දාලා තියෙන කබඩ් එක හරි බොක්සස් හරි වෙන්න පුළුවන්. ඒවා මේ විදිහට ක්ලීන් කරගන්න. බොඩි ටික මේ විදිහට ඔක්කොම කොට ගහගත්තට පස්සේ ඒවයින් කල්ලිකුත් වෙච්ච ඒවා තියෙනවා නම් ඒවා අයින් කරන්න. ඉතින් ඒක වාපස්සේ තීරණය කරගන්න කල්ලිකුත් උනාට හොඳ තත්ත්වයේ තියෙනවද නැද්ද? ඒක ඔයාගේ අදහස මත තීරණය කරන්න. කොහොම හරි ආපහු මේ කබඩ් එකට දාන්න නම් එපා ඒවා ටික. හරි. ඊට පස්සේ මේව වර්ගීකරණය කරගන්න ඕනේ. එක වර්ගයක දේවල් එකට. ඒ කියන්නේ හාල් ඊළඟට ධාන්‍ය වර්ග ඒ වගේ දේවල් ඔක්කොම එකට. ඒ විදිහට. ඊට පස්සේ මේ වර්ග වලට බෙදූ ටික නැවත කොහොමද වගේ කබඩ් එකේ ස්ටෝර් කරන්න කියලා තීරණය කරන්න. මම නම් මට ඉඩ තියෙන නිසා මේ එක ෂෙල්ෆ් එකකට එක වර්ගයක් දානවා. ඉතින් එහෙම ඉඩ නැත්නම් ඔයාලට පුළුවන් කබඩ් එක ඇතුලේ වෙනම පුංචි බොක්සස් වගේව පාවිච්චි කරන්න. කොහොම හරි මෙතනදී වැදගත් දෙයක් තියෙනවා තමයි එක වර්ගයක ඒවා එකට තියන්න. වර්ග දෙක තුනක් එකට මිශ්‍ර කරන්න නම් එපා. මේක මම හඳුන්වන්නේ කලාප වෙන් කරනවා කියලා. ඉතින් මේ විදිහට කලාප වෙන් කරනකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි ඔයා තීරණය කරන්න ඕනේ ඉක්මනින්ම පාවිච්චියට ගන්නේ මොනවද මේ කබඩ් එකේ ඔයා ස්ටෝර් කරන්න යන දේවල් වලින් කියලා. ඒ දේවල් ටික ඔයාගේ කබඩ් එකේ පේන තැනක, තමත් හොඳින් පේන තැනක වෙනමම ස්ටෝර් කරගන්න. ඉතින් මම නම් මෙන්න මේ විදිහට මගේ ඇස් මට්ටමට පේන තැනක තමයි මේ විදිහට ඒ ටික මම තියාගන්නේ. ඉතින් ඉක්මනින්ම කල්ලිකුත් වෙන දේවල් කියලා අට කැමති විදිහට නිර්ණායකයක් ඒ කියන්නේ ඩේට් එකක් යදාගන්න පුළුවන්. මම නම් මේ මාසේ කල්ලිකුත් වෙන දේවල් ටික තමයි මේ විදිහට වෙනමම දාගන්නේ. ඉතින් ඒක මම ලේබල් එකකුත් ගහනවා මේකට use soon කියලා. ඉතින් මේ විදිහට කැමති ලේබල් එකකුත් මේකට යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් රතු පාට බොක්ස් එකක දාන්නත් පුළුවන්. ඒ වගේ වා කැමති ක්‍රමයක් ඔයා අනුගමනය කරන්න. අනිත් ඒ තමයි කබඩ් එකක ස්ටෝර් කරනකොට කබඩ් එක ඇරිය ගමන්ම තියෙන්නේ මොනවාද කියන එක පේන විදිහට ඔයා ස්ටෝර් කරගන්න. ඉතින් මේ ආකාරයට සිරස් අතර මේ පැකට්ස් එක තිබ්බහම ඉතාමත් හොඳින් පේනවා. ඉතින් මෙහෙම කබඩ් එකක් නැත්නම් ඔයාගේ කබඩ් එකේ ඔයාට පුළුවන් පියන රහිත ට්‍රේස් වගේ ඒවා තියෙන්නේ. අන්න ඒ වගේ ට්‍රේස් වලට ඔයාගේ තියෙන ග්‍රොසරි අයිටම්ස් ටික ස්ටෝර් කරගන්න පුළුවන්. ඔයාට කබඩ් එකක් නැත්නම් බොක්සස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හුඟක් දුරට හොඳයි මේ බොක්සස් ඇතුළත පිටතට පේන විදිහේ බොක්සස් නම් ඒ වගේව වුණ තරම් තියෙනවා දැන් ගන්න. ඒ වගේව පාවිච්චි කරන්න පුළුවන්. ඒවත් පාවිච්චි කරන්න බැයි නයි කියන ඇතුළත දාන දේවල් පිටතට පේන්නේ නැත්නම් ඔයාට ලේබල් කරගන්න පුළුවන් බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. ඊළඟට ස්ටෝර් කරනකොටවත් තවත් විශේෂ දෙයක් තියෙනවා සැලකිලිට ගන්න ඕනේ. ඒ තමයි මගේ මේ FIFO සිස්ටම් එක. ඒ කියන්නේ first in first out සිස්ටම් එක. මුලින්ම ඔයා කබඩ් එකට දැම්මේ මොකද්ද? ඒක මුලින් පාවිච්චි කරන්න කියන එක. කියන්නේ එකම වර්ගයකින් පැකට්ස් කිහිපයක් තියෙනවා නම් අන්නේ ක්‍රමය තමයි අපි අනුගමනය කරන්න. මොකද බොහෝ විට මුලින්ම ඔයා ස්ටෝර් කරපු එකේ කල්ලිකුත් වීමේ දිනය ආසන්න තත්ත්වයේ තියෙන්න පුළුවන්. අන්න ඒක නිසා. තවදුරටත් මම පැහැදිලිව කිව්වොත් එකම වර්ගයක භාණ්ඩ දෙකක් හෝ තුනක් හෝ තියෙනවා නම් ඒ තුනෙන්
මුලින්ම කල්ලිකුත් වෙන එක ඔයා ඉදිරියෙන්ම තියාගන්න. අනිත් ඒවා ඊට පස්සේ තියාගන්න. එතකොට මුලින්ම ගන්න අර කල්ලිකුත් වීමට ආසන්න එක. ස්ටෝර් කරනකොට ඊළඟට සැලකිලිමත් වෙන්නම ඕනි කාරණාව තමයි අමුද්‍රව්‍ය වල ආරක්ෂාව. සීල් කරපු පැකට් නම් තියෙන්නේ ගැටලුවක් නෑ මේ විදිහට ස්ටෝර් කරගන්න පුළුවන්. හැබැයි ඔයත් මං වගේ පැකට්ස් ටික මේ වගේ කඩලා එහෙම තියෙනවා නම් ඔන්න පරිස්සම් වෙන්න වෙනවා. ඉතින් ඒකට මම මේ වගේ ක්ලිප් පාවිච්චි කරනවා. ඒවෙන් වාතය ඇතුළට යන්නේ ගොඩට සීමා කරනවා. ඇතුළට තියෙන දේවල් ආරක්ෂා වෙනවා. ඉතින් මේ බබාගේ අකුරු කියවන්න එතෙන්දී ඩෙකොරේට් කරන්න අවශ්‍ය වුණා ධාන්‍ය වර්ග. ඒ නිසා තමයි මේ පැකට්ස් ගොඩාක් එකපාර මට කඩා ගන්න සිද්ධ වුණේ. මේ වගේ ක්ලිප්ස් නැත්තම් රබර් බෑන්ඩ්ස් එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ එයාර් ටයිට් කන්ටේනර් එක දාලා හොඳින් වහලා තියන්න. හැබැයි ලේබල් කරන්න අමතක කරන්න එපා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මම නම් බොක්ස් එකක් පාවිච්චි කරන්නේ නැහැ. රාක්කෙම තව ට්‍රාන්ස්පරන්ට් ට්‍රේ එකක් වගේ එකක් තමයි මේ තියලා තියෙන්නේ. ඒකට ඔක්කොම පැකට්ස් ටික අහුර ගන්නවා. එතකොට ගන්න ලේසියි. බෑක්ස්ටොක් එක මේන්ටේන් කරනකොට වැදගත් තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔෆර්ස් වලට රැවටෙන්න එපා. එහෙම රැවටිලා බඩු ගෙනහලා ගොඩ ගහගන්න එපා කියන එක. අවශ්‍යතාවය අනුව විතරක් බඩු මිලදී අරගෙන ස්ටෝක් කරගන්න. අනිත් දේ තමයි මේ ස්ටෝක් කරනකොට රාක් ඔක්කොම පුරවන්නත් එපා. එක රාක්කයක් හරි දෙකක් හරි හිස්ව තියාගන්න. ඒ වගේම රාක්ක වලත් ඉඩ ඉතුරු වෙන විදිහට මම මේ කරලා තියෙන විදිහට කරලා බලන්න. ඒක තමයි හුඟක් හොඳ. එතකොට ඇතුලේ තියෙන දේවල් මොනවාද කියලාත් පේනවා. වාතාශ්‍රයකුත් තියෙනවා. මේ විදිහ තමයි මම හිතන්නේ හොඳ ක්‍රමය. ඊළඟට තවත් වැදගත් දෙයක් කියන්න යන්නේ. ඒ තමයි ඉන්වෙන්ටරි එකක් මේන්ටේන් කරන එක. ඉතින් ඇත්තටම මේක කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ගෙදරක මේක කරන එක ප්‍රායෝගික නැහැ. මම දන්නා මට නම් ඒක ප්‍රායෝගික වුණේ නැහැ. ඉතින් ඒක නිසා මම ඉන්වෙන්ටරි එකක් පවත්වාගෙන යන එක කියන්නේ පරිප්පු පැකට් කීයද, පිටි පැකට් කීයද මේක මට කරන්න බෑ. ඉතින් ඒ නිසා මම ඒ දේ අත්හැරියා. හැබැයි මම පුංචි වෙන ට්‍රික්ස් ටිකක් පාවිච්චි කරනවා ඉන්වෙන්ටරි එක මේන්ටේන් කරන්න. මම ඒකට වෙනම වීඩියෝ එකක් කරන්න. මොකද ඒක ඒ තරම්ම වැදගත්. අද මම මෙන්න මෙහෙම කියන්නම් කෙටියෙන්. ඉන්වෙන්ටරි එකම නොවුනත් එහා සම්බන්ධ දෙයක් මම මෙතෙන්දි කරනවා. ඒ තමයි ඊළඟ මාසෙදී එක්ස්පයර් වෙන්න තියෙන දේවල් මොනවද කියලා මෙන්න මේ වයිට් බෝඩ් එකේ ලියා ගන්නවා. දැන් අපි ඉන්නේ ජූලි මාසයේ. එතකොට ඊළඟ මාසේ අගෝස්තු. ඉතින් ඔන්න අගෝස්තු වලදී ඉවර වෙන බඩු මොනවද කියලා මම මෙන්න මෙතන ලියා ගන්නවා. ඉතින් පීනට් විතරයි මට තියෙන්නේ. අගෝස්තු මාසෙන් කල්ලිකුත් වෙන. ඔන්න මම ඒක ලියාගත්තා. ඉතින් හැමතිස්සෙම එක මාසයක් ඉදිරියෙන් තමයි මම ඉන්නේ මගේ ස්ටොක් එකේ තියෙන බඩු වල කල්ලිකුත් වීම සම්බන්ධයෙන්. මේ මාසයේ අවසන් වන ටික මම වෙනමම වෙන් කරගත්තානේ. මේ තියෙන යූස් සූන් කියලා මම ලේබල් කළාම තියෙනවා වෙනම ෂෙල්ෆ් එකක් වෙන් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඒකට මේ ටික මීල් ප්‍රෙප් කරනකොට මේ ටිකෙන් අරගෙන මට ඒ අවශ්‍ය දේවල් ටික හදා ගන්න පුළුවන්. ඒතකොට මේ ටික අපතේ යන්නේ නැහැ. ඉතින් මේ ක්‍රම අනුගමනය කරන්න. එතකොට කවදාකවත් වාගේ ඒ තියෙන අමුද්‍රව්‍ය අපතේ යැවීම සිද්ධ වෙන්නේ නැති වෙවි. හරි. බෑක්ස්ටොක් එකේ ගබඩා කරලා තියෙන දේවල් එක්ස්පයර් වෙන්නේ නැති වෙන්න පාවිච්චි කරගන්න විධික්‍රම ගොඩක් කිව්වා. ඊළඟට මම යන්නේ ඕන කරන දේ ඕන වෙලාවට ගන්න පුළුවන් වෙන විදිහට බෑක්ස්ටොක් එක මේන්ටේන් කරන විදිහ. ඒක මම කරන්නේ මෙන්න මේ buy next එකෙන්. සමහර items වලින් මම දෙක ගානේ ස්ටෝක් කරගෙන තියාගෙන තියෙනවා. ඉතින් එයින් එකක් පරිභෝජනය කරන්න ගත්තට පස්සේ මම මෙන්න මේ buy next යටතේ ඒක ලියා ගන්නවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ හැමතිස්සෙම මගේ ස්ටොක් එකේ මම දෙකක් තියෙනවා. එකක් ගත්තා නම් පරිභෝජනයට. ඒතර තව එකයිනේ ඉතුරු. ඒතර මම දන්නවා මම මේක ඊළඟ shopping කරන දවසේදී මිලදී අරගන්න ඕනි කියලා. අන්න ඒ විදිහට හරිම ලේසි මේ ක්‍රමය. අන්න ඒ විදිහට මට පුළුවන් වෙනවා ස්ටොක් එකේ හැමතිස්සෙම මට ඕන කරන දේවල් ටික තියාගන්න. මේක ක්‍රමයක් විතරයි. ඊතර ක්‍රම ටික මම වෙන වීඩියෝ එකකින් කියන්නම්. ඉතින් ඇත්තටම මම මගේ මේ සිස්ටම්ස් හදනකොට මම හිතන්නේ නෑ මේක ලස්සනද කියලා. මට ඒක නෙමෙයි ඇත්තටම අවශ්‍ය. මම කලිනුත් මගේ වීඩියෝ කියලා තියෙනවා. ලස්සන කියන්නේ මට අතුරු ප්‍රතිඵලයක් විතරයි. මම හැමතිස්සෙම බලන්නේ මට මේක මේන්ටේන් කරන්න පුළුවන්ද? පහසුව ගැන ඇත්තටම මම හිතන කෙනෙක් නේ. ඉතින් පහසුවෙන් මේ දේ දිගටම කරගෙන යන්න පුළුවන්ද කියලා තමයි මම හැමතිස්සෙම හිතන්නේ. ඒ අනුව තමයි මම සිස්ටම්ස් හදන්නේ. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන?
හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතරේ ෂෙයා කරගන්න. ඔය තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ලබන සතියේ තවත් කිචන් සිස්ටම් වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙයි. මම ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.